යෝ ඉතින් අද කලින් වීඩියෝ එකේ part 2 කවුද මොනාක්ස්ලා කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපිට ඉතුරු වුණා මොනාක්ස්ලා 6 දෙනෙක්. සහ ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න දේවල් දෙකක් තියෙනවා. මුලින්ම තප්පර 5ක් විතර අරගෙන subscribe කරන්න. ඔයාලට මුකුත් වෙන්නේ නැහැ ඒක කරා කියලා. සහ දෙවෙනි announcement එක අපි ලබන සතියේ විතර ඉඳගෙන රාට live එකක් කරනවා. ගේමින් ලයිව් එකක්. ඉතින් ඒකේදී ඔයාලට ඇවිල්ලා ඇනිමි ගැන තියෙන ප්‍රශ්න සහ ඕනම දෙයක් අහන්න පුළුවන්. සහ රෑ වෙනකන් ගේම් ප්ලේ එකක් යනවා. ඉතින් ගේම් තමයි ගහන්නේ. ගොඩක් වෙලාට හොරර් ගේම්ස්. ඉතින් මේක මම සෙපරේට්ලි කරගෙන ගියපු කන්ටෙන්ට් එකක්. ඒ වුණාට ඉතින් ලබන සතියේ ඉඳන් අපි ඔක්කොම එකට කරන්න හිතන් ඉන්නවා. ඉතින් කියව ඇති අපි යම් වීඩියෝ එකට. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ ක්‍රොේෂියා වගේ නමක් තියෙන Croatia. I don't know how to spell that. The monarch of plagues, the queen of insects. ඉතින් මෙයාටත් තියෙන abilities ගත්තොත් ගොඩක් වෙලාවට shadow monarch ගේ abilities වලට ළඟින් යන ඒවා. ඉතින් මෙයාට පුළුවන් එක එක જાතිය විස જાතියන්ගෙන් හදන්න වගේම necromancy. ඒ කියන්නේ අපි දැක්ක විදියට සංජින් උඩ පුළුවන් shadows වලින් soldiers ලා හදන්න වගේ මෙයාට ඒ මැරිච්ච body වලින් එයාගේ parasites use කරලා නිකන් මහපු සත්තු වගේ જાතියක් හදන්න පුළුවන්. ඉතින් ඒකත් එක අතකට එහෙමයි but ඒකට limit එකක් තියෙනවා. ඉතින් gate creation සහ spiritual body manifestation එකක් මෙයාටත් තියෙනවා. ඉතින් මේ form එක ගැන මට ලොකු අදහසක් නැහැ. මට හොයාගන්න පුළුවන් වුණොත් මම image එකක් දාන්න. ඉතින් මෙයාගේ තර වගේ තියෙන special ability එක තමයි pledge of trust කියන එක. ඉතින් මේකෙදි මෙයාට පුළුවන් එයාට සහ තව කෙනෙක් අතරේ බොන්ඩ් එකක් හදන්න. ඒ බොන්ඩ් එක හදන කෙනාට මෙයාට බොරු කියන්න බෑ. අන්න ඒ වගේ ස්කිල් එකක්. ඊට පස්සේ ඉන්නවා ලීජියා, the monarch of the beginning, the king of giants. මෙයාව පළවෙනි බෝ එකේදීම රූලර්ස්ලා කොටු කරලා මෙයාව ට්‍රැප් කරලා ඉන්න එක්කෙනෙක්. ඉතින් මෙයාගේ ලොකුවට බලයක් ගැන දැනගන්න අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් අනිත් අය වගේම කියලා තියෙනවා විතරයි මෙයාටත් spiritual body manifestation එකක් තියෙනවා කියලා. ඒත් ඒක අපිට දැක බලා ගන්න කිසිම chance එකක් හම්බෙන්නේ නැහැ. මොකද මෙයාගේ gate එක ඇතුළේදීම මෙයාව seal වෙලා ඉන්නේ දන්වැල් වගේ එකකින්. ඉතින් ඒ දන්වැල් වලින් මෙයාගේ මාන ඇදලා ගන්නවා. ඉතින් මෙයාට powers use කරන්න බෑ. සහ කලින් කියපු මොනාක්ට වගේ මෙයාටත් පුළුවන් pledge of trust කියන skill එක use කරන්න බොරු කියන්න බැරි වෙන්න. සහ ඉතින් අපි ඊළඟට ගමු Tarank, the monarch of the iron body, the king of monstrous humanoids. මේක ස්පෙල් කරන්න ගොඩක් අමාරුයි. monstrous humanoids අන්න ඒ වගේ. එතෙ මේකෙදි මෙයාට ටෙලිපති ස්කිල් එකක් තියෙනවා. තමන්ගෙම අනිත් මොනාක්ස්ලත් එක්ක විතරයි හැබැයි මේකෙන් කතා බහ කරන්න පුළුවන්. සහ මෙයාටත් gate creation සහ iron body technique කියලා වෙනමම පොඩි ටෙක්නික් එකක් තියෙනවා. සහ spiritual body manifestation එකක් මෙයාටත් තියෙනවා. ඒක ආම එකක් වගේ තියෙන ගොලම් කෙනෙක් වගේ look එකක් එන body manifestation එකක්. ඉතින් මොකද්ද මේ spiritual body manifestation කියන එක ගැන idea එකක් නැත්නම් ඒක ගැන අපි තව වීඩියෝ එකක් කරමු. එදේ මොනාක්ස්ලා නම දෙනාගෙන් මේ 8 වෙනියා යොගවමන් අන්න ඒ වගේ එකක් ස්පෙල් කරන විදිය මම දන්නේ නැහැ. මම ටයිප් කරලා දාන්නම් ඒක. The monarch of transfiguration, the king of demonic specters. ඉතින් මෙයාටත් කලින් කට්ටියට තියෙන abilities එක්ක levitation magic කියන එක තියෙනවා. ඉතින් මෙයාට යවම power කරගන්න පුළුවන් අන්න ඒ වගේ. සහ purple color gate creation skill එකක් තියෙනවා. සහ spiritual body manifestation එකක් තියෙනවා. ඉතින් ඒක මොන වගේද කියලා තාම නම් බලා ගන්න හම්බුන්නේ නැහැ. මෙයාට ලොකු screen time එකක් හම්බුන්නේ නැහැ. මම ඒක ඇතුළේදීත් එකපාරට මැරෙලා යනවා. සහ queen of insect කියන එකනත් සංජින්ගුගේ full potential එක නැතුවම නිකම්ම low level වලදීම සංජින්ගු යව මරනවා. ඉතින් ඒ වගේ ලොකු තැනක් මෙයාලට දීලා නැහැ ඇත්තටම කතාව ඇතුළේදී. ඉතින් අපි number 1 විදිහට කතා කරන්නේ මෙතනින් powerful මේක කෙනා the dragon king Antares අන්න ඒ වගේ the monarch of destruction. ඉතින් මෙයාට තියෙනවා අනිත් අයට නැති ගොඩක් powerful abilities වගේක්. ඉතින් මෙයයි shadow monarch උයි තමයි මෙතන ඉන්න powerful ම දෙන්න. ඉතින් මෙතනත් තියෙන point එක තමයි shadow monarchට infinitely grow වෙන්න පුළුවන්. එයා fight කරන ගානට එයාලට shadows extract කරගන්න පුළුවන්. ඒ වුණාට Dragon King කොච්චර powerful වුණත් ඒක කරන්න බෑ. ඉතින් මෙයා ගැන අපි ටිකක් විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඉතින් මේකේදී අනිත් කට්ටියට තියෙන abilities වලට අමතරව මෙයාට shape shifting ability එකක් තියෙනවා. එයාට ඕන කෙනෙක්ගේ look එකක් ගන්න පුළුවන්. gate creation ability එකක්, telepathy ability එකක් සහ මෙයාගේ තියෙන පළවෙනි special ability එක dragon sphere කියන එක. මේකට එයාට වඩා පහළ සහ සාමාන්‍යයෙන් weak කට්ටියට සාමාන්‍යයෙන් බය වෙන සහ
හෙල්ලෙන්න බැරි නිකන් බය හිතන ස්ටේට් එකකට එනවා මේ ස්කිල් එක යූස් කරාම. ඉතින් සංජින්ගුට මේක හම්බෙනවා රෝන් ස්ටෝන් එකකින්. අර මම කලින් වීඩියෝ වල කිව්වා කාමිෂ් කියන ඩ්‍රැගන් මරුණාට පස්සේ වැටෙන අයිටම් එක තමයි ඒ රෝන් කින් එක ඩ්‍රැගන් ස්පියර් රෝන් ස්ටෝන් එක. ඉතින් මේක සංජින්ගුටත් තියෙන ඇබිලිටි එකක්. දැනට ඇනිමේ එකේ පෙන්නලා නැති වුණාට. ඊළඟ එක breath of destruction. ඉතින් මේක සාමාන්‍යයෙන් මකරෙක් වගේ ගින්දර පිඹින පොඩි එකක්. ඉතින් මේකේ තියෙන ස්පෙෂල් ඇබිලිටි එක තමයි සංජින්ගුගේ shadow soldier කෙනෙක් වුණත් මේකෙන් බේරෙන්නේ නැහැ. ඉතින් මේකට අහු වෙන ඕනම කෙනෙක් එක්සිස්ටන්ස් එකෙන්ම නැති වෙලා යනවා. උදාහරණයකට ඒකට අහුනොත් බේරුණත් කවුරු වුණත් එයාව නැති වෙලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් දන්න තරමින් shadow කෙනෙක්ව නැති කරන්න තියෙන එකම විදිය තමයි මෙන්න මේක සංජින්ගුයාව exterminate කරන්න නැතුව. terminate. ඊළඟට මෙයාට fire magic සහ spiritual body manifestation එකක් තියෙනවා. ඉතින් spiritual body manifestation එකේදී මෙයාට සාමාන්‍යයෙන් කතු පාට ලොකු මකරෙක්ගේ look එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය තමයි මොනාක්ස්ලාට දෙනවා. ඉතින් 9 වෙනියට ඉන්නේ Ashborn. ඉතින් Ashborn ගේ abilities ගැන අපි දැනටම දන්නවා. Ashborn ගේ successor විදියට තෝරගන්න කෙනා තමයි සංජින්ගු. ඉතින් 9 වෙනි මොනාක් තමයි සංජින්ගු. මෙයාට තියෙන powers and abilities ගැන ගත්තොත් මෙයාට මොනාක් කෙනෙක්ට සහ ruler කෙනෙක්ට දෙන්නෙක්ටම තියෙන powers තියෙනවා. ඉතින් උදාහරණයක් විදියට අර rulers authority කියන අර පේන්නේ නැති අත වගේ ability එක rulers ලගෙන් ආපු එකක් වගේම necromancy විදියට මැරිච්ච කට්ටියව the king of death කියන title එක යටතේ rise කරන එක මොනාක් ලගෙන් හම්බෙච්ච ability එකක්. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. මෙතනින් එහාට spiritual body manifestation ගැන වගේ වීඩියෝ එකක් ඕන නම් like කරලා comment කරන්න අනිවාර්යෙන්ම අරන් එනවා. එහෙනම් BS